අපි සමහරට මේ ඉන්නේ අපාය වෙන්න බෑද? අපි ඉන්නේ අපාය වෙන්න බෑද? නෑ එහෙම හිතලා නැද්ද කවදාවත් මට නම් ඕක හිතලා තියෙනවා. අපි ඉන්නේ අපායේ. මැරුණාට පස්සේ මැරුණා තමයි ඉපදෙන්නේ. ඒක දැන් මේ මැරලා ඉන්නේ. අපි දැන් මේ මැරලා ඉන්නේ. හරිද? මැරලා අපාය ඇවිල්ලා තියෙන. මේක තමයි බං අපාය. බලහංග මේ පාට බැස්සොත් එහෙන් හැප්පිලා මැරෙනවා. හරිද? මේ ඉන්නේ අඟල් 6 විතර බංගොල වාඩිලා ඉන්නේ. හැමදාම ටර්ම් ටෙස්ට් උයි එක්සෑම් උයි උදේ නැගිටින්න ඕනේ. හරිද? ඉස්කෝලේ යන්න තියෙනවා. දැන් මේ සැපද උඹලට මේක? උඹලත් අපායේ ඉන්නේ මාත් අපායේ ඉන්නේ. දැන් ඔයා අපායේ දින්න කියලා අහනවා මාත් අපායේ තමයි දින්නේ. මාත් මේකනේ කරන්නේ. මේ එක එක ඒවා එක එක කරදර. කොහෙන් හරි මොකක් හරි මගුලක් හදාපාත් වෙනවා. ගෙදර යන්න පාට බැස්සලා පස්සේ පන්ති ඇවිල්ලා පාට බැස්සලා පස්සේ යන්න හරියම ප්‍රවාහන මාධ්‍යයක් නැහැ. නේ? ඒක නැගලා එක පාට තොරණක් වගේ එකක් එනවා දිදි දිදි ගාලා ලයිට් එකක් ගහලා එනවා. ඒක නැගලා වාඩි වෙච්ච දෙනා දරදර ගාලා ගහනවා ඔළුවර දෙනවා හතර අතේ. ඒ ඇස්සේ කයි බන වල රෙස්ලිං මික්ස් කරලා වීඩියෝ එක අර ඒ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. හරිද? බස් එකේ ගිහින් ගෙදරින් බහිද්දි කෙලින්ම කලන් දාලා එතනම වැරෙනවා. නේ? හරිද? කෙලින්ම අර ඇත්ත කතාව දැන් මේ බස් යන්න බෑනේ බස් වල. මේ ප්‍රශ්න දැන් කෝටියේනේ පාරේ ගිහිල්ලා ජීවිතේ බේරම් එළියට ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සමහරට වෙ ඉන්නේ අපි ඇත්තටම මැරලා වෙන්න පුළුවන් මේ ඉන්නේ. හරිද? අපි මැරුණාට පස්සේ දැන් මැරෙන්න එපා. ආයෙ මං ඉපදෙනවා කියලා. හරිද? අද ගෙදර මල මගුලක් වෙන්නේ. හරිද? සර් අද කතාවක් කව මං ඒක ඔස්සේ වැඩිදුර හිතුවා. මට ඇත්තටම හිතුණා දැන් අපි මැරලා ඉන්නේ කියලා. මට ආයෙ ඉපදෙන්න ඕනේ. මට ඉන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. නිකන් කියන්නේ අපි නිකන් මේ නිකන් පොඩි සංවාදයක් විද්වත් සාකච්ඡාවක් කරන්න හරි දාගන්නකො. ඒ කියන්නේ අපි වෙන කොහේ හරි ලෝකෙක ඉඳලා ඒ ලෝකේ කරපු වැරද්දක් නිසා අපිට දඬුවමක් විදිහට තමයි මේ ලෝකෙට එවල තියෙන්නේ. එහෙම වෙන්න බෑද? අපි වෙන ලෝකෙක හිටියා. ඒ ලෝකේ මොකක් හරි බලු වැඩක් කරා. හරිද? ඒකට දඬුවමක් විදිහට අපිට ට්‍රාන්ස් එකක් දුන්නා මේ ලෝකෙට. එතකොට අපි මේ ලෝකේ යහපත් කල් ක්‍රියාවෙන් හිටියා නම් ඒක නේද කියන්නේ හොඳයි ඉක්මනට මැරෙනවා කියලා. තේරෙනවද? නෑ අර කියනවානේ හොඳයි ඉක්මනට මැරෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි යහපත් කල් ක්‍රියාවෙන් මේ ලෝකේ ජීවත් වෙද්දි ඉක්මනට ඒ ලෝකෙන් ආපහු ගන්නවා. එන්න කියලා. හරිද? එන්න දැන් හරි දැන් ඇති. දඩුවම් කාල දැන් හිරේ ගියත් අර කලින් අර යහපත් කල් ක්‍රියාවෙන් හිටියොත් සිර දඬුවම් මොකද වෙන්නේ? අඩු වෙලා කලින් එළියට එනවනේ. හිරේ ගියත් හොඳට හිටියොත් ටිකක් අඩු කරලා එවනවා. දැන් අවුරුදු 20කට හිරේ ගියොත් අවුරුදු 12න් විතර එන්න පුළුවන් යහපත් කල් ක්‍රියාවෙන් ඉන්නවනම්. දැන් අපි සමහරට ඒ ලෝකෙන් මේ ලෝකේ ට්‍රාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒතර මේ ට්‍රාන්ස් එක ඇවිල්ලා ඉන්නවා අපි මෙහෙ යහපත් කල් ක්‍රියාවෙන් ඉන්නවා. එන්න කියලා අඬ ගහලා ගන්නවා. ඒතර අපිත් එක්ක අපේ වටේ ඉන්න උන් ඉන්නේ. උන් තව පව් කරලා තියෙන්නේ. ඒතර අපි ගියාම උන්ට දුකයි. උන් තවත් පව් කරලා තියෙන. ඒකින් උන් තවත් දුක් වෙවි ඉන්නවා. තේරුණාද? හරිද? ඒතර සාමාන්‍ය සමහරට අපි මේ ඉන්නේ මැරලා වෙන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ අපායේ. මේක තමයි රියල් අපායේ. හරිද? සමහරට මැරුණාට පස්සේ ඇත්තටම යනවත් දන්නේ නැහැ නර ලෝකෙ. ඒකින් සාමාන්‍ය මිනිස්සෙක් මැරුණාම දැන් ගෙදර ආච්චි හරි සීයා හරි මැරුණා නියමයි. ජය වේවා ජය වේවා ජය වේවා. ඔයා හරි ඔයා යන්න ඊළඟ ලෝකෙ ට්‍රාන්ස්ෆර් එකක් ආවා කියලා hina වෙන්න එපා. හරිද? මලගෙඩියක් වෙන්නේ. නිකන් අර හිතිච්ච එකද අපි දන්නේ නැහැ. අපි තාම ඒක දැන් පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ මේක මොකද්ද වෙන්නේ කියලා. දැන් කවුරුත් මැරිච් එකෙක් ඇවිල්ලා කවදාවත් කතා කරලා නැහැ. මෙහෙම තමයි සීන් එක ගුණේ කියලා. දැන් මිනිස්සු අර මැරුණාට පස්සේ කියනවා නිවන් සුව ලැබේවා අපි අතරම ඉපදේවා කියලා කියනවා. හරිද? අපි අතරම ඉපදේවා කියලා. ඌ හදිස්සිය හරි හීනෙන් හරි ආවොත් එම නූල් බඳිනවා ඊට පස්සේ. හරිද? අපි අතරම ඉපදේවා කියලා හදිස්සිය හරි ආවොත් එම මොකද කරන්නේ? හොයාගෙන දුවන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කට්ටඩි ඔක්කොම හොයාගෙන දුවනවා. මෙහෙන් ඇවිල්ලා කියලා ආයේ. දැන් කියද්දි කියන්නේ අපි අතරම ඉපදේවා කියලා. කියන්නේ බලද්දි ආච්චි වුණා කියලා ගෙලින්ම යනවා ඊට පස්සේ. මම කවදාවත් මේ ලෝකෙ ස්ථිරව මැරිච්ච මිනිස්සෙක් කියලා කියන්නේ නැහැ. මැරුණා මට මෙහෙමයි වුනේ. කවදාවත් වෙලා නැහැ නේ. ඒ කියන්නේ බොරු එක එක කතන්දර කියන මැරිච් එකෙක් වැහුණා අරකයි මේකයි කියලා කියනවා. නමුත් කවුරුත් ඇවිල්ලා කියලා නැහැ මම මැරුණා. මැරුණාට පස්සේ මම මෙහෙට ගියා. ආයෙ මට මෙහා ට්‍රාන්ස්ෆර් එකක් ආවා කියලා නැහැ නේ කවුරුත් ඇවිල්ලා. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හරිද? ඒක මම මේ නිකන් කියේ දැන් මේකේ ඉඳි අපි දුකක් විඳින්නේ. හරිද? මේකෙන් පොඩ්ඩක් හරි මේ දුක අඩු කරගන්න බලන්න බෑ. ටිකක් කොහොම කරත් කොච්චර හොඳට ඉගෙන ගත්තත් මොනවා කරත් කොච්චර සල්ලි හම්බ කරත් දුක කියන එක ඒ කියන්නේ කරදර කියන එක ඕන මිනිස්සුන්ට එනවා. ඔයාලා හිතනවාද සල්ලි වලින් සාමාන්‍ය ගොඩක් ප්‍රශ්න විසඳගත්තේ ඇයි? විසඳ ගන්න පුළුවන් සල්ලි වලින්. හරිද? ගොඩක් ඒවා විසඳගත්තේ ඇයි? දැන් සාමාන්‍ය පාටලා නිකන් ඔය පුටුවකට වෙලා වාඩිලා අඬනවා එක එක අඬනවා සාමාන්‍ය ටිකක් හොඳ ලක්ෂරි ඇපාර්ට්මන්ට් එක කොහේ හරි තැනක ඉඳක වාඩිලා අඬන එක පොඩ්ඩක් සැපයි නේසි එකවත් අදිනවා නේද උතර වෙන්නේ. හරිද? අර කියන්නේ බල්ලෙක් වගේ පාටලා මේ නිකන් බිම් වාඩිලා අඬනවට වඩා අර ඇපාර්ට්මන්ට් එක වගේ මොකක් හරි ලක්ෂරි තැනක වාඩිලා අඬන එක පොඩි කික් එකක් තියෙනවා. අඬන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. හරිද? පොඩි සැපක් තියෙනවා. හරිද? ඒ වගේ තමයි. ඒතර සාමාන්‍යයෙන් මේකෙන්ද සල්ලි වලින් ටිකක් කරදර අඩු කරගත්තේ ඇයි? ඒ වුණාට සමහර දේවල් ඉතින් බෑ. නමුත් කොහොම හරි ඉතින් මේක ගොඩදා ගන්න බලන්න. හරි දාගෙන ඉන්නකො. රයිට්. දැන් මේ කතා කරන්නේ නෑ ගන්න දැන් සමහරුන් කල්පනා කරනවා ඔක දැන් සීරියස් අරන් කල්පනා කරන්න එපා ඈ. හරිද? මැරලත් දන්නේ නෑ. ඇත්තටම මැරලා වගේ උඹ හොල්මනක්ද කියලා අහනවා ළඟ ඉන්න අය. හරිද? මාත් මැරලා වගේ නිකන්. හරිද? කියන්න බෑ ඉතින්. ඒ කියන්නේ යහපත් කල් ක්‍රියාව දැන් සමහරුන් ඊට පස්සේ යහපත් කල් ක්‍රියාවෙන් ජීවත් වෙන්නේ නෑ. ට්‍රාන්ස්ෆර් එක කැන්සල් වෙලා ඉක්මනට අපිව ගණීත් දන්නේ ආපහු කියලා. හරිද? අර හොඳ මිනිස්සු ඉක්මනට යනවා කියන්නේ ඒක තමයි ඒ කතාව. හරි. අහගන්නකො. රයිට්.